හෙල්ලෝ ෆ්‍රෙන්ඩ්ස් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා මගේ channel එකෙන් තවත් අලුත් වීඩියෝ එකකට. ඔන්න ඉතින් අද අපේ කොහොමද කියන්නේ අපේ යාළුවෝ කට්ටිය එකතු වෙලා ප්ලේ කරන සර්වර් එක තමයි ප්ලේ ගන්නෙ. අද එච්චර ලොකු කොටසක් ගන්න හිතන් ඉන්නේ නැහැ. අවුලක් එකක් ගියා. මේක නිකන් ඔයාලට දැනුම් දීමත් ඔයාලා කැමති නම් මේ සර්වර් එකට එන්න. පල්ලෙහාම WhatsApp link එක තියෙනවා. ඒ කියන්නේ Discord නැති අයට Discord link එක Discord එකෙන් આવත් හොඳයි. Discord නැති අයට WhatsApp link එක තියෙනවා පල්ලෙහා. Discord එකෙන් WhatsApp එකෙන් එන්න. එතකොට වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඉන්නේ ගංගාතරණේ කියන්නත් ඕනේ. මම හිතන්නේ මේක මම තමයි මුලින් ප්ලේ ගන්නේ. මම මේ හඬ ගවන්නේ මුලින්. ඒ හඬ ගවන්නේ පස්සේ. හරිද? ඒක කියන්නත් ඕනේ. හඬ ගවන්නේ පස්සේ මම මේක දැන් හඬ කවන වෙලාවේ දැක්කා තව කට්ටියත් ප්ලේ කරනවා. ඉතින් ඔයාලත් මේ සර්වර් එන්න අපි තව හොඳ වීඩියෝ ගන්නවා. මේක මේ වීඩියෝ එච්චර ලොකු ගන්නේ මේක නිකන් හැඳින්වීමක් වගේ විතරයි. හරිද? ඔයාලට පේන්නේ නැති නිකන් අමුතු වෙලා තියෙනවා මගේ Minecraft එක. ඒක මේ මම ගොඩාක් මොඩ් දාලා තියෙන්නේ. මම මොඩ් ගැන ඔයාලට වෙනම වීඩියෝ එකක් ගේන්නම්. ඒක මම තාම හදනවා. හරිද? මේ මෙව්වන මොනවද? හරිද? ඔය ලියුස් જાති වැඩක් නෙවෙයි දෙයක්. ඔය මොන ක්‍රාෆ්ට් කරන්න බෑනේ. කොහොම හරි ඊට පස්සේ කියන්න ඕනේ ඔය ඔයාලා කියන්න ඕනේ දැන් මේ කමෙන්ට් එකක් දාන්න ඕනේ. මම අර එඩිට් එහෙම කරලාද ඕනේ එඩිට් නැතුවද ඕනේ. එඩිට් නම් ඉතින් එච්චරම සුපිරි නෑ. නෝමල් එඩිට් එකක් දානවා ඉතින්. එහෙමද හොඳ? නිකන් මෙහෙමද හොඳ කියලා මෙසේජ් එකක් දාගෙන යන්න ඕනේ. මේකේ දැන් thumbnail එකත් මම හදලා ඉවරයි. ඒක නම් කැතයි. ඉතින් මම දන්නවා කැතයි කියලා. මේකට එච්චර views එන්නේ නැහැ. මට ඕනේ views නෙවෙයි. මට ඕනේ players-ලා. හරිද? ඉතින් කට්ටිය එන්න වගේ Discord server එකට. ඒකේ මේ server එක ගැන විතරක් නෙවෙයි. ඒ කියන්නේ ගොඩක් තියෙනවා ඉතින් අපේ කට්ටියගේ. ඊට පස්සේ ඔහොම ඉන්න. හරි ඊට පස්සේ මොකක්ද මම කියන්නේ? හරි කොහොම හරි අපි දැන් මෙතන යන්නකෝ. මේ වීඩියෝ එකේ මට ෂේඩර්ස් දාලා ගන්න අවශ්‍ය නැහැ. දැන් මම කියන්නේ පොඩි අර FPS boost mod එකක් දාලා තියෙනවා. මේ මෙතන ප්‍රශ්නයක් තියෙනවා. හරිද? මේ දැන් මේක secret session එක තමයි මේක නෑ. හරිද? ඒක thumbnail එකේ මම දාලා ඉතින් මේක නම් ඇත්තටම මට ගන්න. ලැග් ගිල්ල මෙතන කොහොම හරි secret session එක නෑ. හරිද? එතකොට secret session secret ගතියක් තියෙනවා. ඒකනේ දැන් මේ secret base තමයි ගන්න. එතකොට උඩින් පේන තුවාලේ map එක. හරිද? මේ map එකේ යට coordinates තියෙනවා. මොනවද? මේ ඔතන fire clutch එකක් ගන්න. හරිද? ඒක හරි ගියේ නෑ. මම විතරයි ඉන්නේ. කොහොම හරි ස්කෙලටන් කෙනෙක් කොහොම හරි මේ ඔය කෝඩිනේට්ස් එක ප්‍රශ්නයක් නෑ. එතකොට සීක්‍රට් බේස් ගහද්දි එතකොට මට මැප් එක අයින් කරන්න වෙනවා. ඊට පස්සේ වැරදිලාවත් F3 ඔබන්න නැතුව ඉන්නත් වෙනවා. ඒ වගේම මේක ලයිෆ් ස්ටීල් ප්ලගින්ස් ගොඩක් දාලා තියෙනවා අමුතු අමුතු ඒවා. සිම්පල් TPM ප්ලගින් එක දාන්න බැරි වුණා. හරිද? ඒක දාන්න. ඊට පස්සේ ඔක ලයිෆ් ස්ටීල්. හරිද? එතකොට මැරුණොත් ඉතින් මාර කේස් එකක් එනවා. දැන් මම මේ වීඩියෝ එක දිගටම කරන්නේ නැත්තේ මේකේ කවුරුත් නැහැ. නිකන් මම සිංගල් ප්ලේ වර්ල්ඩ් එකක් ගන්නවා වගේ සීන් එකක් තියෙන්නේ. ආයෙ මම රෙකෝඩ් කරද්දි යාළුවොත් එක තමයි රෙකෝඩ් කරන්නේ. එතකොට පුළුවන් නම් වොයිස් දානවා. ඊට පස්සේ තව කියන්න තියෙන්නේ ඉදිරියේදී වීඩියෝ ගේන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් ගොඩක් වෙලාවට මට රෙකෝඩ් කරන්න chance එක තියෙනවා. මේක ලැග් වෙනවා. ඕක ගයිස් මට ලැග් වෙන්නේ නැහැ. හරිද? වීඩියෝ එකට තමයි ලැග් වෙන්නේ. ක්‍රියේස් එකක් තියෙනවා. ඒක පස්සේ බලමු. කොහොම හරි මොකද මම කියන්නේ ඒක තමයි නේද දැක. මේ ලයික් කරන්න හොඳ නැහැ බය වෙනව නේද? හරි කොහොම හරි මම කියන්නේ මම කියන්නේ ඒ කියන්නේ මට රෙකෝඩ් කරන්න chance එක දෙනවා. රෙකෝඩ් කරනකොට කතා කරන්න තමයි chance එක. ඒකින මම දෙන්නේ එකට දැන් රෙකෝඩ් කරලා පස්සේ හඬවන්නේ. ඒකින මම ඉදිරියේදී ගොඩක් වීඩියෝ ගේනවා. ඔයාලා මට කියන්නේ එඩිට් කරනද එඩිට් නැද්ද කියලා. එඩිට් ඕන වුණොත් එහෙම අර මම දාලා තිබ්බ මොකද්ද මම දාලා තිබ්බේ ඒ වීඩියෝ එක නම් මට මතක නැහැ. ඒ වීඩියෝ එකේ ඔය එඩිට් එහෙම කරලා දාලා තිබ්බා. පොඩ්ඩක් ස්ලෑෂ් කෙට් වගේ එන්නේ ඒක හරියන්නේ නැහැ. හරිද? ඒක හරියන්නේ නැහැ.
දන්න පොඩ්ඩක් ලස්සන පොඩ්ඩක් ලස්සන නිකන් ඔහේ දානට පොඩ්ඩක් එඩිට් එකක් දාපු කොහොමද ලස්සන එන්නේ එහෙම දාන්න ඔය වගේ එඩිට් ඕනේ නැත්තම් නෝමල් එඩිට් ඕනේ නැත්තම් මෙහෙම නිකම්ම දාන්නද කියලා වල කමෙන්ට් එකක් දාගෙන යන්න මේක මෙච්චර දුර බැලුවා කියන්න නම් පිස්සෙක් තමයි හරිද පිස්සෙක් නෙවෙයි හොඳයි thank you බැලුවට කොහොම හරි ඉන්න ටිකක් පුච්චගෙන කොහොම හරි දැන් මට මතර මාරු ප්‍රශ්නයක් ඇඳක් නැතුව හරි තව ටිකෙන් මැරුණොත් එහෙම දන්නවනේ තාකබුම් වෙනවා කොහොම හරි යා ලස්සන්ට මේ වගේ කෝල් අත ඉර බහිනවා ඊට පස්සේ තව වීඩියෝ ගේන්නම් කියලා කියන්න පොරොන්දු වෙන්න බෑ දන්නවනේ මම වීඩියෝ ගේන්නම් කියලා මම අර ගිව් අවේ එකක් දෙනවා කිව්වා LKSP ඒක දුන්නෙත් නෑ ඒකටත් මොකක් හරි කරන්න ඕනේ ඒ වගේම තව වීඩියෝ එකක් හැදෙමින් පවතිනවා LKSP එකේ දිනු වෙන වීඩියෝ එකක් අයියෝ මම ඉතින් කියුණා මම වල සර්ප්‍රයිස් එකක් දෙන්න හිටියේ හරිද ඒක කියුණා මම ඉතින් මොකද එහෙම වීඩියෝ එකක් තියෙන්න හිතා ඉන්න බල්ලෙක් ඇල්ලුවා මස් කට්ටක් තිබ්බේ හරිද මොන්න ඉතින් වැඩ වෙන්න කියලා එන්න ගිහිල්ලා මොකද්ද වුණා අපි දන්නේ නැහැ මොකද්ද උනේ කියලා මම මොකද්ද වුණා ඒ පාර සකබුම් කරගන්න නෑ කොහොමයි මම දැක්කදත් මගේ යාළුවෝ ප්ලේ කරනවා යාළුවොත් එක්ක ප්ලේ කරනවා මම දැන් අද මේක රෙකෝඩ් කරන්න බැහැ හරිද රෙකෝඩ් කරන්නේ දැන් මේක හඬ ගන්න බැහැ හරිද හඬ ගන්න ඕනේ හින්දා මම මොකුත් කරේ නෑ ඒසියා ගන්නත් ඕනේ මම හෙන දුර ඇවිද්දා උන්ට හරිද ඇවිද්ද බය 1000 අඩි වගේ ඇවිද්දා හෙන දුරක් ඇවිදලා තියෙනවා ඒක කොහොමද මේ වීඩියෝ කරලා තියෙන්නේ හරිද කොහොම හරි ඊට පස්සේ මේ මොකක්ද මම කියන්නේ කියලා නම් දුන්නේ හරිද ඔයාලා ඔක බලන්න ඉන්න ඔය සටහනලා කියන්නේ ඒක මතක් කරගන්න හරිද දැන් කොහොම හරි මම දැන් රෑ වෙලා තියෙනවා හරිද මම ෆුල් බ්‍රයිට් එකත් ඔක්කොම ඔන් කරලා වෙන්නවා මේ ෆුල් බ්‍රයිට් එක දාන්නේ හරිද ෆුල් බ්‍රයිට් වල මේ හැක් එකම ගන්න වෙයි මම ප්ලගින් දාලා තියෙන හැක් ගන්න බැරි වෙන්න එක්ස්රේ නම් කරන්න පුළුවන් නේද හරි අපේ යාළුවෙක් දාලා තියෙනවා මම එක්ස්රේ කරනවා හරිද බලන්න මේක ෂීට් කෙනෙකුත් මරාගත්තා හදාගන්න කියලා කොහමද ඔන්න නිදාගෙනත් හැරුණා මේ දවස් ටික ගස් හෙම්බිස්සා හරි හෙම්බිස්සා කියන්නේ ගන්න දෙන්නේ හරි මම මේ ලියාගත්ත දැන් හරි මම අමතක වෙන ඉන්න ලියාගන්න හරි මතක් කරගන්න ඔයාලට දෙන්න පුළුවන් ඊට පස්සේ උත්තර මේ අලුත් වීඩියෝ ගේනවා උත්තර තමයි ඉතින් දැන් අපි නිකන් ගැන කතා කරමු හරි ඊට පස්සේ මේ සර්වර් එක දැන් සීසන් මේක 2 හරිද මේක සීසන් 2 සීසන් 1 තිබ්බා සීසන් 1 කියන්නේ මේමයි හරිද සීසන් හරියටම බලුවොත් ඔක 3 සීසන් හරියම සීසන් 2 එක ගණන් ගත්තේ නෑ ඒක මම නිකන් හැදුවේ හරිද මෙහෙමයි වුනේ මුලින්ම සර්වර් එක හදුවා සීසන් 1 කියලා හරිද අපි රෙකෝඩ් කරේ නෑ ඒක අපි නිකන් ටෙස්ට් එකට වගේ දැම්මේ දන්නවනේ හොඳයිද කියලා ඊට පස්සේ ඒ වුණ වැඩේ දැන් මටත් ඉතින් ඕප් හම්බුනහම දන්නවනේ මාත් ඉතින් ක්‍රියේටිව් වලින් බඩ වලන් තිබ්බා ඒකින්ද තමයි දැන් මම රෙකෝඩ් කරන්නේ. හරිද? මම මේකේ අකුරන් මාල් රෙකෝඩ් කරනවා දැන් උත් යාළුවෙක් ප්ලේ කරන්න ගිහුවා මම ප්ලේ කරන්න ගියෙත් නෑ. මොකද ඊට පස්සේ කේස් යනවා ගිය පාර කලින් පාරේ මම එක්ක වගේ මම ක්‍රියේටිව් වලින් බලුවා. හරිද? දැන් මේක මටවත් ඕප් නෑ. ලොබියක් කියලා එකක් නැහැ. ඔහේ තියෙන්නේ. හරිද? කාන්න දෙයක් නෑ. ලොගින් පාස්වර්ඩ් දාලා තියෙන්නේ නැත්නම් අපේ කට්ටිය account එක කරනවා. හරිද? account ඉතින් අපේ දන්නනේ අපේ ඔරිජිනල් එක නෑ. ඒ වගේම ඔරිජිනල් account උත් ගන්න try එකක් පිස්සෙක් වගේ නේ ගණන් ගන්න. හරි. ඒ වල ඉතින් මගේ වීඩියෝ බලනවා නම් දන්නේ නැති මම පිස්සෙක් වගේ කියනවා. හරි. කොහොම හරි අපේ සර්වර්ස් ගොඩක් තියෙනවා. සර්වර් එකක් තියෙනවා ගන්නොත් දාලා ගන්නවා. ඒකෙත් වීඩියෝ නම් දාන්න කමෙන්ට් එකක් දැම්මම මම දානවා. හරි. මට ගන්න දෙයක් නැහැ. බැලුවත් එකයි නැතත් එකයි මම දානවා. හරිද? කොහොම හරි යන්නට යන්නේ ඉතින් මේ දවස් ටිකේ නම් වීඩියෝ දාන්න තිබ්බා අර රෙකෝඩ් කරන්න තිබ්බා නේද මම මේ දවස් ටික කරේ බේබි පුරුදු වෙච්ච එක කොහොම හරි මොකද්ද ඕක තමයි මට සීන් එකේ දැන් මේ මට අර අයින් කරගන්න බෑ ගයිස් අර කෝඩිනේට්ස් එක මම ඔතන සර්ච් කරලා බැලුවා කෝඩිනේට්ස් කියලා ආවේ නෑ ඊට පස්සේ මිනිමැප් එක කියලා කෝඩිනේට්ස් කියලා සර්ච් කරා ආවේ නෑ හරියන්නේ නෑ හරිද කොහොම හරි මේ දන්න හරියන්නේ සේෆ් මෝඩ් ඔන් කරපුවම පේන්නේ නැහැ තියෙන්නේ හරිද කොහොම හරි මේ
ඔය මෙන්න නිකන් අර මෙන්න මෙතන අර උඩ කෝඩ්නේට්ස් නැති වෙන ඕකෙන් එන්නේ කොහොමරි මේ අලුතෙන් වීඩියෝ කීපයක් ගේන්න ඉතින් ඉන්න PvP ප්‍රැක්ටිස් කරන එක ඊට පස්සේ KSMP කියනවා වීඩියෝස් ඊට මේ සර්වර් ගේම් වීඩියෝස් ඔයාලා මේ සර්වර් එකට එන්න ඕන නම් Discord එකේ නෑ Discord link එක බලලා දාලා තියෙනවනේ ඒකෙන් join වෙන්න සර්වර් ඊට පස්සේ මේ එකෙන් බලා ගන්න පුළුවන් හරිද මේ ඔය දැන් හොයනවා හරිද දැන් කොන්නේ ටෝක් කරන්න බෑ හරිද ඒක ඊට පස්සේ මම හිතලා දැම්මා දැන් chat එකත් මම කරලා බලලා මේ හරිද ඒක කොහොමරි මේ දැන් තියෙන කේස් එක දැන් යාළුවනේ තියෙනනේ ඕක ප්ලේ කරන්න නැත්නම් ඒක පොඩි වීඩියෝ එක පොඩිත් නෑ වගේ හරිද මොකද දැන් මම මේ සාමාන්‍යයෙන් මේ ළඟදී කියන්නේ මේ වීඩියෝ එක ඉඳලා මම පොඩි සැලැස්මකට තමයි වීඩියෝ එක ගන්න. ඒ කියන්නේ මම දැන් කියන්නේ වීඩියෝ එක දැන් මේක නම් යැපින් එකක් වගේ නේ මේ කියන්න ඕන ටිකේ මම ලියන්න තිබුණේ. මම හිතුවේ කියන්නේ එන වෙලාව කියයි කියලා. ඒකට ඒක සටන් කරලා කියලා. හරි දැන් මම ඔයාලට අමතක වෙලා කියලා තියෙන්නේ. ඔක්කොම ඊට පස්සේ ඒ කියන්නේ මම දාන ටිප්ස් ඔක්කොම මම කියලා දුන්නා. හරි අලුත් වීඩියෝ එනවා LKSMP එකේම LKSMP එකේ IP එකක් පල්ලෙහා දාලා දෙනවා ඒකට ගන්න. LKSMP එක මම ගොඩක් ප්ලේ කරනවා. හරිද? කොහොම හරි ඒකේ මම දැන් දුප්පතික් කියලා ඉන්නේ. දුප්පතා හිත වෙලා ඉන්නේ. ඒක නෙවෙයි ඒනට මගේ account එක නෙවෙයි මගේ යාළුවෙක් account එකක් තියෙනවා. ඒක වල්ලදලා තියෙනවා LKSMP. හරිද? ඒ කියන්නේ මේ පාවිච්චි ගන්න මනි බින්දුවේ ඉන්දියක් දොරන්නේ තනිකර ඉන්නේ. හරිද? දැන් මම මේක තමයි හදන්නේ. දැන් කොහොම හරි මේ මෙතන නවත්තනවා නම් හරි දැන් වීඩියෝ එක ඉවර වෙන්නත් ළඟයි දැන් මේ කොටස කරලා ඉවර වෙලා මම ප්ලේ කරනවා ප්ලේ කරන හැම එකම රෙකෝඩ් කරනවා ඊට පස්සේ ඔයාලට දාන්නම් මම සමහර කොටස් දැම්මේ නැති වෙන්න පුළුවන් එතකොට කියන්නේ ඒක පබ්ලිෂ් කරන්නම බලන්න ඕනෑට ඒ වීඩියෝ එකේ යටින් ලින්ක් එක දාලා වගේ එහෙම අයිඩියා එකකුත් තියෙනවා අපි බලමු ඒකත් කරන්න පොඩ්ඩක් ෆුඩ් එකත් ඉතින් ප්‍රශ්නයක් තමයි මේකේ දැන් කොහොම හරි ෂේඩ් එකකුත් දාලා බලමු අර ගේම් ප්ලේ එකේ නම් ලැග් උන්නේ නැහැ මේකේ කොහොම වෙලාද කියන නම් මන් දන්නේ නැහැ පොඩ්ඩක් ඉන්න ඕන දැන් හරිද දැන් බලන්න ෂේඩ් එකේ ලැග් වෙලාද නැද්ද කොහොමද කියලා ලැග් ගන්නේ නැනේ ඒ පොඩ්ඩක් ලැග් කරනවා කොහොම ඉන්නවද හරිද හරිනේ හරි මං හිතන්නේ හරි ගයිස් ඔව් හරි කොහොම ඉන්නවද හරි ලැග් නැනේ බලන්න ඔයාලම කියන්න ගයිස් අර මගේ මුල් කාලේ වීඩියෝස් එක්ක පොඩ්ඩක් කම්පෙයාර් කරලා ඒ තරම්ම ලැග් එකක් තියෙනවද නැද්ද කියලා දැන් මං හිතන විදිහට මගේ මතේ හරිද මගේ මතේට අනුව එතන කිසි එච්චර ලැග් එකක් නැහැ හරිද එතකොට ඉතින් එච්චර කේස් එකකුත් නැහැ තව ටික වෙලාවක වීඩියෝ එකත් ඉවර වෙනවා මේ ටික කළොත් මම මෙතනින් ගිහිල්ලා හරිද මට හරියට මතක නැහැ මම මොකද්ද කරේ කියලා කොහොම හරි මේ ඔය නයිටිෂන් කියලා බලන්න නයිටිෂන් නේ මේ ෆුල් බ්‍රෙඩ් හරිද මොකද ඒ කරන්නේ ෆ්ලින්ට් හොයනවා මගේ මොඩ් ගැන වීඩියෝ එකක් මම ළඟදීම ගේන්නම් දැන් මේක අද නම් මම පබ්ලිෂ් කරයි බොහෝ දුරට දැන් මම මේක රෑ රෙකෝඩ් කරන්නේ රෑ දැන් වෙලාව 10:26යි බලමු නේ ඔයාලට වෙන්නේ නැති මම ගැම්මට ඉන්නවා මම ලස්සනයි නේ කොහොම හරි ලැග් එකක් ගියාද ලැග් එකක් ගියාද කොහොම හරි ගයිස් මම දැන් ආයේ ෂේඩර්ස් එක ප්ලේ කරන්නම් මොකද ෂේඩර්ස් එක ලැග් නෑ වගේ නේ සමහර කියන්නේ සමහර තැන් වලට ෂේඩර්ස් එක ප්ලේ කරන්න නැති වෙන්න පුළුවන් මොකද දන්නවනේ ෂේඩර්ස් එක ප්ලේ කරද්දී අර Minecraft ගතිය නෑ ගයිස් හරිද කොහොම හරි ඒක ස්පේස් ඒක ඉගෙන ගන්න දන්නවනේ මම හැක් කරන්න ඉගෙන ගත්තා හරිද ඒකත් මම ඔයාලට කියලා දෙන්නම් එහෙනම් අදට එච්චරයි ඉතින් සමු ගන්නවා බුදුසරණයි දෙවි පිහිටයි බයි හරිද බයි බයි